සුබ දවසක් ඔයාට. රසට උයන්න කැමති ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන පුංචි ටිප්ස් කීපයක් තමයි මේ කියලා දෙන්න හදන්නේ. මේ දේවල් බොහොම සුළු දේවල් වගේ පෙවුනට කෑමක රස සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ රස රහස් මොනවද කියලා. ඔයා පරිප්පු යන වෙලාවට ලුණු සුදු ලුණු ඒ වගේම රම්පි කරපිංච වගේ දේවල් දාලා නිකම්ම හැන්දකින් මිශ්‍ර කරලා ලිපේ තියනවා නම් අද ඉඳන් මේ විදිහට උයන්න එපා. පරිප්පු ව්‍යංජනයට දාන ලුණු සුදු ලුණු රම්පි කරපිංච මේ විදිහට හොඳට අතින් තද කරලා පොඩි කරන්න. මේ විදිහට අතින් තද කරලා හොඳට මිශ්‍ර කරාම පරිප්පු ව්‍යංජනේ හරිම සුවඳයි ඒ වගේම හරිම රසක් එකතු වෙනවා. ඊළි මිරිස් කරල් ටිකක් අරගෙන මේ විදිහට පොඩි කැපුමක් දාගන්න. ඊට පස්සේ ලුණු මිශ්‍ර වතුරේ විනාඩියක් දෙකක් විතර තම්බ ගන්න. ලුණු ටිකක් වැඩිපුර දාලා තමයි තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ මේ තම්බගත්ත මිරිස් කරල් ටික තද අවුව වේල ගන්න ඕනේ. මේ දෙන්නේ මේ විදිහට වේලගත්ත මිරිස් ටික. ඉතින් මේ විදිහට වේලගත්ත මිරිස් ටික ශීතකරණයේ දාලා ඔයා කැමති වෙලාවක බෙදලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මීලි මිරිස් කරල් ටික මේ විදිහට බෙදලත් ශීතකරණයේ තියාගන්න පුළුවන්. මේ විදිහට බෙද්දම මිරිස් කරල් ටික හරිම රසයි. තලන බටු එහෙම නැත්නම් එළ බටු උයන වෙලාවට විශේෂයෙන් කිරට උයන වෙලාවට මේ වගේ පුංචි ගොරක කෑල්ලක් ව්‍යංජනයට එකතු කරන්න. ගොරක නැති වෙලාවක නම් සියඹල ටිකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි අඹ කෑල්ලක් වගේ වුණත් එකතු කරන්න පුළුවන්. හරිම රසයි මේ විදිහට ගොරක ටිකක් එකතු කරගත්තම එළ බටු ව්‍යංජනයට. කැකිරි ව්‍යංජනයක් රසට උයා ගන්න පුංචි දෙයක් තමයි මේ කියලා දෙන්න හදන්නේ. කැකිරි ව්‍යංජනය ඉවුවට පස්සේ අබ ටිකක් කුඩු කරලා එකතු කරන්න. තෙල් දාන්නේ නැතිව නිකම්ම භාජනයක් තියලා අබ ටිකක් පුපුරවලා හොඳට පොඩි කරලා කැකිරි ව්‍යංජනයට එකතු කරන්න. රසයි මේ විදිහට කැකිරි උයාගත්තම කිරට තෙලට උයන ඕන ව්‍යංජනයකට රම්පි කරපිංච වගේ එකතු කරද්දී හොඳට පැහුණු කොළ වලින් එකතු කරගන්න. මේ වගේ දළු කොළ රම්පි වලවත් කරපිංච වලවත් එච්චරකටම සුවඳ නැහැ. ඒක නිසා රම්පි කරපිංච වගේ දේවල් ව්‍යංජන වලට එකතු කරනකොට ටිකක් මෝරපු කොළ ගන්න. ඉක්මනට උයන්න හදන වෙලාවට මස් එකේ කූල් එක යන්න ගොඩාක් වෙලා යන එක ලොකු කරදරයක්නේ. ඔන්න දැන් කියලා දෙන්න මස් එකේ කූල් එක ඉක්මනටම යවා ගන්න පුළුවන් පුංචි ටිප් එකක්. මුලින්ම මස් එක දාගන්න පුළුවන් ප්‍රමාණය ලොකු භාජනයක් ගන්න. ඒ භාජනයට වතුර දාලා සාමාන්‍යයෙන් මෙතන වතුර ලීටර් එකමාරක් විතර තියෙනවා. වතුර එකට මම විනාගිරි මේස හැඳි දෙකක් වගේ දාගන්නවා. ලුණුත් මේස හැන්දක් විතර දාගන්නවා. ඊට පස්සේ හොඳට මිශ්‍ර කරලා කූල් එක යවා ගන්න ඕන මස් එක දාලා තියන්න. සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් විතර දාලා තිබ්බම මනටම මස් එකේ තියෙන කූල් ගතිය අයින් වෙනවා. මේ තියෙන විනාඩි 10කට වගේ පස්සේ මස් එකේ කූල් ගතිය ගිහිල්ලා අපිට මේ හැම ඉක්මනටම ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ විදිහට try කරලා බලන්නකෝ. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.